මේ තමයි ත්‍රිකුණාමලයෙන් තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාපු කොල්ලෝ දෙන්න. මට ආසාවක් ආවා ටෙක්ස්ටයිල් පැත්තෙන් ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා මගේ ලොකු ආසාවක් ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඊට පස්සේ එහෙම කොවිඩ් ආරම්භයත් එක්ක බිස්නස් එක පොඩියට පටන් ගත්තා. Yeah, came through flexing cause they know I got the sauce. Got the presence on me, I can't ever take it off. That's why I came country boy stepping. Yeah, I'm country boy stepping. Country boy stepping. Yeah, I'm country boy stepping. Yeah, they can't get like me. Rockin' boots and white tee. Designer on my cuff links, something like a මුණ දෙන්න ගොඩක් ගැටලු ආවා. ඒ ගැටලු වලට අපි සාර්ථකව මුණ දීලා කොහොම හරි පොඩි අඩියෙන් අඩිය අපි ස්ථාවරයකට ආවා. මන්ත්ලි නෑ අපේ සාමාන්‍යයෙන් 1 week වගේ 1 week වලින් ඩිසයින් එක මාරු වෙනවා. ට්‍රැවල් රින්කෝ ඔන්න එහෙනම් අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ටිකක් දුරකට ගිහිල්ලා නෙමෙයි. අද ඉන්නේ ට්‍රින්කෝ තමයි අපි ඉන්නේ. හැබැයි ට්‍රින්කෝ වලට ඇවිල්ලා ඉන්නවා ලස්සන කොල්ලෝ දෙන්නෙක් හම්බෙන්න ආවා. හැබැයි මේ ලස්සන කොල්ලෝ දෙන්න ලස්සන වැඩක් කරනවා. තමන්ගෙම කියලා ව්‍යාපාරයක් කරනවා. ඒ ව්‍යාපාරයේ තියෙන විශේෂම කාරණේ තමයි ඒ ව්‍යාපාරය තමන්ගෙම ව්‍යාපාරය. හැබැයි මේ ව්යාපාරය පටන් ගන්න තියෙන්නේ ලෝක අර්බුදයක් ඇති වුණ කාලේ තමයි මේ වැඩේ පටන් ගන්න තියෙන්නේ. ඒ වුණාට එයාලා දෙන්න එකතු වෙලා තමන්ගෙම පටන් ගත්ත බිස්නස් එක ආයෙත් තමන්ගෙම ප්‍රොඩක්ට් එකක් එළියට දාන. අන්න ඒ කියන ප්‍රොඩක්ට් එකේ කතාව තමයි අද මේ කතා කරන්නේ. කන්තලේට, ත්‍රිකුණාමලයට මේ පළාතට දක්ෂ ව්‍යවසායකයෝ දෙන්නේ. මෙන්න මේ කියන ව්‍යවසායකයෝ දෙන්න කවුද කියලා පොඩ්ඩක් අපි අඳුරන්න කිව්වා. ඔන්න එහෙනම් අද කතාව තියෙන්නේ කොවිඩ් නිව් ෆැෂන් ලත් එක. ඒ කියන්නේ මේ කොවිඩ් හැදිලා එහෙම කතන්දරයක් නෙමෙයි. හැබැයි මේක පටන් ගන්න තියෙන්නේ මට හිතෙන විදිහට තාම අපි කතාව පටන් ගන්න නැහැ. කොවිඩ් කාලේ ආරම්භ කරපු ව්‍යාපාරයක් තමයි මේ තියෙන්නේ. ඔන්න එහෙනම් ආයිබෝවන් කියනවා. දෙන්නරම ආයිබෝවන්. දැන් මට හිතා ගන්න බෑ ඇත්තටම දැන් මේ කවුද මෙයාද අයියා මෙයාද මල්ලි එක්කෝ මෙයා අයියා එක්කෝ මෙයා මල්ලිද කියලා මට හිතා ගන්න බෑ. ඇත්තට කවුද කියන්නකෝ මේ අයියා මල්ලිගේ කතාව කියන්නකෝ කවුද ඉස්සරහම අයියා හෝ මල්ලි කියන එක ඉස්සෙල්ලා අඳුරන්නේ මොකද? ඔයාලට දැන් පේන විදියට කවුද අයියා මල්ලි කියලා හිතෙන්නේ කොහොමද? මට දැන් මොකද සයිස් එකත් එක්ක බැලුවම හිතා ගන්න බෑ දැන් කවුද අයියා කවුද මල්ලි කියලා. හරි. බල්ලා කියන්නකෝ. ඈ මෙයා මල්ලි වගේ කියලා මට හිතෙන්නේ. ඈ මෙයා අයියා. පෙනුමෙන් එයා අයියා වගේනේ. ඈ පෙනුමෙන් එයා අයියා වගේ. ඒ කියන්නේ ඔයාද අයියා? මම තමයි අයියා. ඔන්න එහෙනම් දිල්ෂාන් මේ ඉන්නේ අයියා, මේ ඉන්නේ මල්ලි, නම දේශාන්. ඔන්න අද කතාව තියෙන්නේ දේශාන් දිල්ෂාන් එක තමයි කතාව තියෙන්නේ. හැබැයි නම් දෙකත් එක හා සමානයි. එහෙනම් අපි කතාව වැඩේ පටන් ගමු. කාගෙන්ද ඉස්සෙල්ලාම අපි පටන් ගන්නෙ කොහොමද මේ ඔන්න ඒ කියන්නේ මේ ව්‍යාපාරය පටන් ගත්තේ මොකද්ද තින්නේ වන්ද කියන අපි එතනින් අපි කතාව පටන් එකරම මම බිස්නස් එක කරන ආසාවෙන් හිටියා. ඊට පස්සේ කොවිඩ් කාලෙත් එක්ක මට ආසාවක් ආවා ටෙක්ස්ටයිල් පැත්තෙන් ව්‍යාපාරයක් කරන්න ඕනේ කියලා මගේ ලොකු ආසාවක් ඉස්කෝලේ යන කාලේ ඉඳන්. ඊට පස්සේ එහෙම කොවිඩ් ආරම්භයත් එක්ක බිස්නස් එක පොඩියට පටන් ගත්තා. එතකොට දැන් මේ බිස්නස් එක දැන් ඔයා පොන්චියට ව්‍යාපාරේ පටන් ගන්න ඕනේ. එතකොට කොහොමද අයියා සම්බන්ධ වෙන්නේ? අයියාගෙන් උදව් හම්බුනේ කොහොමද? ඒකත් අයියා කියනවාද? මෙයා කොහොමද කියන්නේ? මේ කවුද කතා කරන්නේ? කියන්නේ දෙන්නගෙන් කෙනෙක් කියන්නේ. එයාම කතා කරා. මම බිස්නස් එක කරගෙන යද්දී සාමාන්‍ය අවුරුද්දක් විතර යද්දී අයියා මට සපෝට් එක දුන්නා ෆුල්. සපෝට් එක දීලා මාත් එක්ක දැන් ඉඳන්ම එයා වැඩේ කරගෙන යනවා. මේ ව්‍යාපාරේ පටන් ගන්නකොට ඇත්තටම මොන වගේ බාධක තිබ්බද? කියන්නේ ඔයාලා අලුතෙන් ආරම්භ හැබැයි අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන එක සෙල්ලම් නෑනේ. අනිත් එක අපි පටන් ගන්න තියෙන්නේ ටෙක්ස්ටයිල් එකනේ. මොන වගේ ඉඩකින් වලට ඔයා මුණ දීලා තියෙනවා? ඒකයි කියන්න ගියත් මේ සාමාන්‍යයෙන් මුණ දෙන්න ගොඩක් ගැටලු ආවා. ඒ ගැටලු වලට අපි සාර්ථකව මුණ දීලා කොහොම හරි පොඩි අඩියෙන් අඩිය අපි ස්ථාවරයකට ආවා. ගෙදර කට්ටියත් උදව් කරා. ඔව් මට අහන්න බැරුණා. ඒක අමතක වුණා. කොහොමද අම්මා තාත්තගේ සහයෝගය කොහොමද ඒව හම්බුනේ? අපිට අය ගොඩක්ම පවුලේ සපෝට් එක තමයි හම්බුනේ. පිටින් ලොකුවටම කියලා සපෝට් එකක් තිබ්බේ නැහැ. ගෙදර පසුබිම ඇතුලෙන් තමයි මේ ලොකුම අයියා හම්බුනේ. අම්මා තාත්තා අයියා ඔක්කොම එකතු වෙලා තමයි මේ අපි මේ ගමන මෙච්චර දුරට සාර්ථකව කරගෙන ආවේ. එතකොට සාමාන්‍යයෙන් දැන් අද වෙනකොට ව්‍යාපාරයේ ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් ප්‍රශ්න එනවනේ තෙල් අර්බුදාව. හැබැයි ඔයාලා පටන් ගත්තේ මේක ලෝකෙටම අර්බුදේ තියෙන වෙලාව. මේ අර්බුදයක් එක තමයි ආවේ. අර්බුදයක් එක තමයි ඇවිල්ලා තියෙන. හැබැයි නවෙන්ම තමයි අර්බුදේ කොවිඩ් නිව් ෆැෂන්. අහන්න ඕන තවත් හොඳ වටින කතාවක් තමයි. ඒ තමයි ඇත්තටම ඇයි කොවිඩ් නිව් ෆැෂන් කියලා දාන්න හිතුනේ. මට ඕක අහන්න හිතුණා ආපුලියත් මම බැලුවා මේ කොවිඩ් 19 මොකද්ද මෙතන තියෙන්නේ කියන එක. මට අහන්න හිතුණා ඒක. මට හිතුණා ඉතින් පොඩි අන්කොමන් නමක් දාන්න ඕනේ මේ බිස්නස් එකට. හැමෝම දාන්නේ එයාලගේ
ෂොප් එකට දාන්න නමක් දැම්ම තමන්ගේ නමක් හදලානේ දාන්නේ. මට හිතුණා නේ අන්කොමන් නමක් දාන්න ඕනේ මේක පොඩ්ඩක් ලෝකෙටම යන්න ඕනේ කියලා හිතුණා. දිල්ෂාන් ඒත් එක්කම දැන් මට ආයේ තවත් මේ පැනනගුණු ප්‍රශ්නයක් තමයි දැන් මේකේ දැන් මේ ව්‍යාපාරය කරගෙන යනවනේ. ඒක ව්‍යාපාරයක් කියන්නේ සාමාන්‍යයෙන් මේ ටෙක්ස්ටයිල් වගේ එක සාමාන්‍යයෙන් අපිටම කස්ටම් බේස් එකක් හදාගන්න බෑ. සමහරලාට එන්න වඳුරන්න නැතියි එහෙමත් නැහැ. හැබැයි අපි තැනකට ගියාට පස්සේ අපිට එතන ඇඳුම් සෙට් නම් අපි එතනින්ම ගන්න. එතකොට ඔයාලත් මේ වැඩේදී මොන හරි උපකරණ පාවිච්චි කරාද ෆිටිං බ්‍රෑන්ඩ් එකක් ගෙනාවද ලංකාවේ කොහොමද මේ වැඩේදී ඔයාලටම කියලා අනන්‍යව කස්ටම් බේස් එකක් හදාගත්තේ කියන පොඩ්ඩක් කියන්න. මේකයි ඒක පොඩ්ඩක් අමාරු දෙයක්. මොකද මේ කස්ටමර් කෙනෙක් අපේ පැත්තට අරව ගන්න එක ඒක හිතන තරම් ලේසි නෑ. අනික අපිට ලොකු වාසියක් වෙලා තියෙනවා අපේ මේ ෂොප් එක තියෙන්නේ හරි මැද. ඒ කියන්නේ කින්නියා වලට කන්තලේ සේරුණි වර ට්‍රින්කෝ ටවුන් එක ඒ ඔක්කොටම සෙට් වෙන ළඟ තමයි තියෙන්නේ. තැන කිව්වොත් එහෙම අපේ තැන ඇවිල්ලා ට්‍රින්කෝ වල හතර කණු හන්දියේම තමයි අපේ ෂොප් එක තියෙන්නේ. එතකොට මේ හැම පැත්තකටම අපේ ෂොප් එකට එන්න කට්ටියට ළඟයි. මෙතන බේස් මැද වගේ තැනකනේ. අන්න හරි. එතකොට පාකින් ඒරියා එක හොඳට තියෙනවා. කස්ටමර් කෙනෙක් කඩේ ඇතුළට ආවට පස්සේ එයාට හැම දෙයක්ම තෝරලා බලලා අතගාලා ගන්න පුළුවන් විදිහට අපේ ෂොප් එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මොකොත් පෙන්වන්න ඕනේ නැහැ. යාළුවට කැමති හැම ඩිසයින් එකකින්ම අපි ඔක්කොම ඩිස්ප්ලේ දාලා තියෙනවා. එයාට ඇවිල්ලා කැමති විදිහට තෝරගෙන රිටෝන් එකක් දාලා ඇඳලා බලන්න. මේ පාසුකම් ඔක්කොම ෂොප් එක ඇතුලේ අපි සලස්වලා තියෙනවා. අන්න ඒ කතාව ඉතාම වැදගත් කතාවක්. ඔයත් ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ව්‍යාපාරය වැඩි දියුණු කරන්නවක් ඒ වගේ අදහසක් තියෙනකොට ඇත්තටම මම හිතනවා දිල්ෂාන් මේක ඉතාම වැදගත් කාරණයක්. ඒත් එක්කම සාමාන්‍යයෙන් දිල්ෂාන් ගත්තොත් එහෙම එකක් දැන් මට හිතෙනවා දැන් සාමාන්‍යයෙන් ඔයාලා මේ කොල්ලෝ ගැන නිතරම අඳින්න කලින්ද නේ කොල්ලෝ අපිත් හරිය කැමති මේ මොකක් අලුතෙන් එන එකක් අඳින්න ෆැෂන් ගන්න. කොල්ලෝ කියන්නේ අනිවාර්යෙන් අලුත් ෆැෂන් හොයාගෙන යන જાතියේ සෙට් එකක් නේ. ඔව් එතකොට දැන් ඒකේදී දැන් ඔයාලගේ කොහොමද මේ ෆැෂන් කොහොමද අලුත් වෙන්නේ මන්ත්ලි අලුත් වෙනවද එහෙම නැත්නම් කොහොමද යන්නේ අලුත් වෙන ෆැෂන් එක අද අලුත් එකක් ආවන ඒක කොහොමද ඒ වැඩ ටික චේන්ජස් වෙන්නේ කියලා කියන්නේ. එතකොටයි අපේ ඒ කියන්නේ දැන් යන් ජෙනරේෂන් එකත් එක්ක අපේ ඒ යන ට්‍රෙන්ඩ් එකට අපි මූව් කරනවා. ඩිසයින් එක ඒ මූව් කරලා කොල්ලෝ ආස විදියට තමයි අපි ට්‍රෙන්ඩ් එක හදලා තියෙන්නේ. එතකොට දැන් මන්ත්ලි නෑ අපේ සාමාන්‍යයෙන් 1 week වගේ 1 week වලින් week වලට ඩිසයින් එක මාරු වෙනවා. ඔන්න ඔයත් ට්‍රින්කෝ වෙන්න පුළුවන්, සේරුවිල වෙන්න පුළුවන්, කන්තලේ වෙන්න පුළුවන්. මේ අවට කොහේ හරි කෙනෙක් වුණොත් එහෙම ඔයාට ගන්න පුළුවන්ද සතියෙන් සතියට අප්ග්‍රේඩ් වෙන ඩිසයිනින් තියෙන තැනකින් ඇඳුම් ගන්න පුළුවන්ද? දැන් කොහෙන්වත් ගන්න බෑ. හැබැයි ගන්නවා නම් එකම තැන කොහෙද? කොවිඩ් නිව් ෆැෂන් එකට આવොත් එහෙම ගන්න පුළුවන්ද බැරිද? ඔයා තමයි උත්තරේ දෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි ගෙනත් දෙනවා කස්ටමර්ගේ රික්වෙස්ට් එක තමයි අපි බලන්නේ අංක එකට අපි කස්ටමර් ඉල්ලන්නේ මේක නම් ඊට වැඩිය හොඳ ඩිසයින් එකක් අනිවාර්යයෙන්ම ගෙනල්ලා අනිවාර්යයෙන්ම දෙනවා. දන්න කට්ටිය දන්නවා අපි ගාවට එන කට්ටිය දන්නවා අපි අනිවාර්යයෙන්ම අලුත් ඩිසයින් තමයි ෂොප් එකේ මූව් කරන්න කියලා. යන ඩිසයින් එක අනුව අපි කස්ටමර්ට ඕන දේ දෙනවා අනිවාර්යයෙන්ම. දිල්ෂාන් කියන්න දැන් මට ඒක අමතක වුණා කියන්න දැන් අපිත් එක දැන් මේ වීඩියෝ එක බලන්නේ ගෑනු ළමයෙක්ගේම හදිස්සිය වීඩියෝ එක බැලුවොත් එහෙම තරහ වෙන්න ඉඩ තියෙනවා. අනිවාර්යයෙන් මේ අපි පිරිමි ළමයිගේ මේ ඇඳුම් ගැන විතරයි විස්තර කරේ. හැබැයි අපි මේ ඉන්නෙත් ගෑනු ළමයට අවශ්‍ය කරන ෆ්ලෝ එකේ තමයි ඒ ඇඳුම් තියෙන එකේ ෆ්ලෝ එකේ තමයි අපි ඉන්නේ. ඒකට කියන්න ඔයාලගේ ඇඳුම් තර විදිහටම අප්ග්‍රේඩ් වෙනවද කොහොමද ඒ විස්තරේ? ඒකත් අයියේ බොයිස් එක විදිහටම තමයි යන්නේ. ලේඩිස් ලගෙත් ඒත් යන් ජෙනරේෂන් එකට එයාලටම අවුරුදු සාමාන්‍යයෙන් 16 ඉඳලා අවුරුදු 50 වෙනකන් අඳින්න පුළුවන් විදිහට ඩ්‍රෙස් අපේ තියෙනවා. එයාලටත් ඒ විදිහටම තමයි ඇවිල්ලා ෆ්ලෝ එකේ ඇවිදලා කැමති විදිහට බලලා ෆිටෝන් එකක් දාලා එයාලට කැමති ඩිසයින් එක තෝරගෙන අඳින්න පුළුවන් විදිහට හැම ෆ්ලෝ එකක්ම හදලා තියෙනවා අපි. දැන් වීඩියෝ එකේ ඔන්න ගෑනු ළමයිටත් පිරිමි ළමයිටත් ඕනම වයස් මට්ටමකට කෙනෙකුට ඇඳුම් ගන්න පුළුවන් කියලා දැන් අපි දේශාන් අපි දැන් කිව්වා. හැබැයි වීඩියෝ එක බලනකොට දැන් බලගේ කතන්දරේ අපි දැන් ඔක්කොම අහගෙන හිටියා. හැබැයි දැන් අඳුම් ගන්නවට පස්සේ ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකත් අහනවන්නේ. අනිවාර්යෙන් අපිත් බලන්නේ ඇඳුමක් අඩු ඇඳුම හොඳ වෙන්නත් ඕනේ. ගාන අඩු වෙන්නත් ඕනේ. එහෙම ඒකුත් තියෙනවනේ. ඒතර ඒකෙදි කොහොමද මේ මෙතන ඒ වැඩේ සිද්ධ වෙන්නේ කියලා කියනවා. සාමාන්‍යයෙන් අයියේ සාමාන්‍ය හයි ක්ලාස් වුණත් අපේ ෂොප් එකේ තියෙනවා පර්චේස් කරන්න පුළුවන්. ඒ වගේම යනවා ලෝ ප්‍රයිස් ඉඳන් හයි ප්‍රයිස් වෙනකන් එතන තියෙනවා ඉම්පෝට් ඇතුන් ඒ වගේ අයිටම් අවුලක් නැහැ ඕන කෙනෙකුට. ඒ කියන්නේ මේකේ කෙටියෙන්ම කියනවා නම් ඕනම තරහතෙරම මට්ටමක ඕනම කෙනෙක්ට ඇවිල්ලා අනිවාර්යෙන් ඇඳුමක් මිලදී ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔන්න එහෙනම් අද අපි කතා කරේ කොවිඩ් නිව් ෆැෂන් ලත් එක තමයි කතා කරේ. මේ තමයි
ත්‍රිකුණාමලයෙන් බිහි වුණ දක්ෂ ව්‍යවසායකයෝ දෙන්නෙක්. හැබැයි ඒ ව්‍යවසායකයෝ දෙන්න වෙන කවුරුවත් නෙමෙයි අයියා මල්ලි. මේ අයියා මල්ලි ඔන්න කොවිඩ් නිව් ෆැෂන් කියලා කොවිඩ් හොඳටම තිබුණු කාලේ තමයි කොවිඩ් නිව් ෆැෂන් කියලා ෂොප් එකක් ඕපන් කරන්නේ. හැබැයි මේ වෙනකොට අද වෙනකොට මෙයාලා ඉම්පෝර්ටන්ට් වෙන්න පුළුවන් එහෙම මෙහෙම ඒ කියන්නේ හොඳ ක්වොලිටි බඩු වෙනල්ලා දැම්මනේ. හැබැයි දැන් මේ වෙනකොට මොකද්ද? තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාගෙන. මේ තමයි ත්‍රිකුණාමලයෙන් තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාපු කොල්ලෝ දෙන්න. ඒකත් කියන්නකො කොහොමද උනේ කියලා. ඒ බ්‍රෑන්ඩ් එක ඇයි ඒ වගේ එකක් හදන්න හිතුනේ? තමන්ගෙම නේම් එකකින් බ්‍රෑන්ඩ් එකක් එළියට දානවා කියන්නේ සෙල්ලම් වැඩක් නෙමෙයි. ඒක පොඩි කට්ටක් තියෙනවා. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ. ඒ ගැනත් කතා කරමු. මෙහෙමයි දැන් අපි හිතුවා දැන් අපි බිස්නස් එක කරගෙන අපිටත් තියෙන අපේ බ්‍රෑන්ඩ් එකක් තියෙන අපේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙනවනේ ඉස්සරහට යනකොට මම කියලා ඊට පස්සේ අයියා මම ප්ලෑන් කරලා ඕක මේවා කරලා අපේ ෂොප් එකේම මේකක් හදන්න අපි හැදුවා CNS කියලා අකුරු තුනක් හදලා තමයි CNS කියන්නේ කොවිඩ් නිව් ෆැෂන් කියලා ඒක කෙටි කරලා අපි බ්‍රෑන්ඩ් නේම් එක දැන් කරගෙන යනවා ඉස්සරහට. CNS කියන එකේ මේ වෙනකොට ඔයාලගේ නිෂ්පාදනය එනවනේ. ඒක අපිට ඒකත් කියන්න වෙලේද ඒකේ සාමාන්‍ය මොන වගේ අයිටම් තියෙනවද ඒක කියලා ඒ ටිකක් කියන්න. ඒකෙන් දැන්ටයි අපි ටී-ෂර්ට් බොටම් සියල්ලම කරනවා සවුස ඒ වගේම කරනවා. තාම ලේඩිස් සෙක්ෂන් එකට අපි ගිහිල්ලා නැහැ. ඉස්සරහට අපි ලොකු වැඩක් කරන්න ඉන්නේ ඉස්සරහට. ට්‍රැවල් ඩ්‍රින්කෝ අද කතාව තිබ්බේ ව්‍යවසායකයෝ දෙන්නෙක් කතාව තිබ්බේ. මේ ව්‍යවසායකයෝ දෙන්න මේ වැඩි දුරක නෙමෙයි ඉන්නේ. මේ ඉන්නේ ත්‍රිකුණාමලේ. ත්‍රිකුණාමලේ හතර කණුවේ කොවිඩ් නිව් ෆැෂන් කියලා එයාලගෙම කියලා ආයතනයක් දාලා තියෙනවා. එයාලගෙම කියලා බ්‍රෑන්ඩ් එකක් එළියට දාලා තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් එක මේ වෙනකොට ටිකෙන් ටික ජනප්‍රිය වෙමින් පවතිනවා. හැබැයි ඒත් එක්කම දිල්ෂාන් මට කියන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් ට්‍රින්කෝ කෙනෙක් නම් එයාට ඇවිල්ලා මෙතන බඩු අරගෙන යන්න පුළුවන් ඕනම එකක්. හැබැයි ලංකාවේ පුරාම ඉන්න ඕනම කෙනෙක් මේ වීඩියෝ එක බැලුවොත් එහෙම එයාට හිතෙන අපිටත් මුංගෙත් ඇන්මක් අරගෙන බලන්න ඕන කොහොමද. එහෙම වුණොත් ඔන්ලයින් කරගන්න පුළුවන්ද? එතකොට කොහොමද කෑෂ් ඔන් ඩෙලිවරි තියනවද? මේ ඩිපොසිට් තියනවද? ඒ විස්තර ටිකක් කියන්න. එතකොටයි අපේ තියෙනවා කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවා. එතකොට ඩිපොසිට් පහසුකම තියෙනවා. ඒ සෑම දෙයක්ම අපේ තියෙනවා. ලංකාව විතරක් නෙමෙයි පිටරට ඉන්න ඕනම කෙනෙක්ට අපෙන් ඇඳුමක් මිලදී ගන්න පුළුවන් හැකියාව අපි සලස්සලා දෙනවා. ඒකේ ඔයාලා සමාජ මාධ්‍ය භාවිත කරනවද? TikTok පාවිච්චි කරනවද? Instagram මේව පාවිච්චි කරනවද? කොහොමද ඒවට ගිහිල්ලා කට්ටියට බලන්න කියලා ඒ විස්තරෙත් කියන්න. කට්ටියට කැමති අයිටම් එකක් තියෙනවා නම් අපේ WhatsApp එකට මැසේජ් එකක් දැම්මත් අයියේ අපිට පුළුවන් එයා අවශ්‍ය කෙනාට ගෙදරටම ඒ පහසුකම ලබා දෙන්න ඒ හැකියාව දැනට අපේ තියෙනවා. ට්‍රැවල් ඩ්‍රින්කෝ ඔන්නේ නම් අද කතා බහ තිබ්බේ ඩ්‍රින්කෝ පැත්තේ කොල්ලෝ දෙන්නෙක්. හැබැයි මේ දෙන්න අඳුරනවා කට්ටිය. ඒත් එක මට හිතුණා මේ මොකද්ද ඇත්තටම මේ කියන මේ Facebook එකේ මෙයා දානවා මේ අද පැෂන් එකක් කියලා තියෙනවා. අද පැෂන් එකක් කියලා තියෙනවා. මේ හෙට පැෂන් එකක් කරනවා. මෙහෙම දානවා. හැබැයි මට හිතුණා කොයිකටත් ඇවිල්ලා බලන්න ඇත්තටම මේ තියෙන ටිකමද පෙන්වන්නේ අලුතෙන් පැෂන් එනවද කියලා. හැබැයි ඇවිල්ලා දැක්කට පස්සේ මට තේරුණා මෙතන අලුත්ම පැෂන් විතරම අප්ඩේට් වෙනවා නේ. ඒ අප්ඩේට් වෙන එක තමයි අද මම ඔයාලත් එක්ක මේ බෙදා හදාගෙන තියෙන්නේ. එතකොට ඔයාටත් මෙන්න මේ අයගේ මෙන්න මේ ඉන්නේ ව්‍යවසායකයෝ දෙන්නේ. හැබැයි මේ ඉන්නේ අපේ පළාතේ දක්ෂ කොල්ලෝ දෙන්නේ. මේ දෙන්නට අපි කවියක් වෙන්න ඕන. ඔන්න එහෙනම් ඔයාලට ඇඳුමක් කැඩුමක් ගන්න ඕන නම් ඔන්න අපි ඔයාලගේ ටෙලිෆෝන් නම්බර් එක දාලා දෙනවා. ඔයාලට ඔන්ලයින් වෙන්නත් පුළුවන්. ෂොප් එකට ඇවිල්ලා තෝරලා ගන්නත් පුළුවන්. එහෙනම් අපි අදට ඔන්න එහෙනම් අද ගමන අපෙන් අද නතර කරනවා. හැබැයි මේ වීඩියෝ එක බලලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් කියලා කියනවා. ඒ වගේම තමයි කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අපේ channel එකට තාමත් ඔබ එකතු වෙලා නැත්නම් එකතු වෙන්නත් කියන ඉල්ලීම කරනවා. මෙයාලගේ Facebook page link එක දාලා දෙනවා. ඔයාලට ඒ link වලට ගිහලා බලා ගන්න පුළුවන්. මෙයාලගේ shop එකේ ඇත්තම තත්ත්වය. එහෙනම් ජය වේවා.